ඔයා කවදා හරි හිතලා තියනෝද ඔයාගේ අගය කවුද තීරණය කරන්න කියලා? සමහර වෙලාවට මිනිස්සු හිතන්නේ ලෝකය Tamanම මෙෂර් කරන විදිහ තමයි Tamanගේ වටිනාකම කියලා. කවුරු හරි ඔයාව ඉග්නෝර් කළාම ඔයා හිතනවා මට වටිනාකමක් නැහැ කියලා. කවුරු හරි ඔයාව රිජෙක්ට් කළාම ඔයා හිතනවා මම මදි කියලා. ඒත් ඇත්ත මේකයි. ඔයාගේ අගය තීරණය කරන්නේ ලෝකේ නෙවෙයි. ඔයාමයි. ඔයාට රෙස්පෙක්ට් දෙනවද නැද්ද කියන එකට වඩා වැදගත් ඔයා ඔයාට රෙස්පෙක්ට් දෙනවද කියන එක. ඔයාට ලව් කරනවද නැද්ද කියන එකට වඩා වැදගත් ඔයා ඔයාට ලව් කරනවද කියන එක. ඔයාට කවුරු හරි කියලා තියෙන්න පුරුවන් ඔයාට මේක කරන්න බෑ. ඔයාට ටැලන්ට් එකක් නැහැ. ඔයාට ෆියුචර් එකක් නැහැ. ඒ වචන ටික ඔයාගේ හිත ඇතුළට ගියාම ඔයා ඒව විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ඔයාගේ අගය අඩුවෙන්නේ ලෝකේ නිසා නෙවෙයි. ඔයා ඒක පිළිගත්ත නිසා. මතක තියාගන්න. අගය කියන්නේ බෝන් වෙලා යන දෙයක් නෙවෙයි, හදන දෙයක්. ඔයා කරන ඩිසිෂන්ස්, ඔයා පාවිච්චි කරන ටයිම්, ඔයා බිල්ඩ් කරන හැබිට්ස්, ඔයා චූස් කරන මයින්ඩ්සෙට් මේ හැම දෙයක්ම එකතු වෙලා ඔයාගේ වැලියු එක හදනවා. අදටත් ඔයා සේම් ප්ලේස් එකේ ඉන්නවා නම් ඒක ලෝකේ නිසා නෙවෙයි. ඒක ඔයා චේන්ජ් වෙන්න තීරණය කරලා නැති නිසා. ඔයාගේ ජීවිතය අප්ග්‍රේඩ් වෙන්න මුලින්ම අප්ග්‍රේඩ් වෙන්න ඕනේ ඔයාගේ හිත. ඔයාට රිච් වෙන්න පුළුවන්. ඔයාට සක්සස්ෆුල් වෙන්න පුළුවන්. ඔයාට රෙස්පෙක්ට් ලැබෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ හැමදේම ස්ටාර්ට් වෙන්නේ ඔයා ඔයාගේ වැලියු එක ඉන්ක්‍රීස් කරනකොට. දැන් මට කියන්න. ඔයා අද දවසේ කරන්නේ මොනවද? ඔයා ටයිම් වේස්ට් කරනවද? නැත්නම් ඔයා ෆියුචර් එක බිල්ඩ් කරනවද? ඔයා එක්ස්කියුසස් හොයනවද? නැත්නම් සොලියුෂන්ස් හොයනවද? ඔයා කම්ෆර්ට් සෝන් එකේ ඉන්නවද? නැත්නම් ෆියර් එකට ෆේස් කරනවද? ඔයාගේ ආන්සර්ස් ටික ඔයාගේ ෆියුචර් එක ඩිෆයින් කරනවා. ඉතින් අදින් පස්සේ තවත් කවුරුත් ඔයාගේ අගය ඩිසයිඩ් කරන්න දෙන්න එපා. කවුරු හරි ඔයාව අන්ඩෙස්ටිමේට් කළාද? කවුරු හරි ඔයාව ඉග්නෝර් කළාද? ඒක ප්‍රොබ්ලම් එකක් නෙවෙයි. ප්‍රොබ්ලම් එක වෙන්නේ ඔයාත් ඔයාව අන්ඩෙස්ටිමේට් කරන එක. ඔයාගේ වැලියු එක ප්‍රූව් කරන්න වර්ඩ්ස් ඕන නැහැ. රිසල්ට්ස් තියෙන්න ඕන. නිශ්ශබ්දව වැඩ කරන්න. දිනයක් එයි ලෝකයේම ඔයා ගැන කතා කරන. ඉතින් මතක තියාගන්න. ඔයාගේ අගේ ඔයාම හදන එකක්. 100. ඒක බිල්ඩ් වෙන්නේ ඔයා ඩේලි කරන ස්මෝල් ඇක්ෂන්ස් වලින්. අදම ස්ටාර්ට් කරන්න. තවත් ඩිලේ කරන්න එපා. ඔයාට ඕන ලයිෆ් එක, ඔයාට ඕන රෙස්පෙක්ට් එක, ඔයාට ඕන සක්සස් එක. එකක්වත් ඉම්පොසිබල් නෙවෙයි. අන්තිම මෙසේජ් එක. කවුරුත් ඔයාව බිලීව් නොකරන වෙලාවට ඔයාම ඔයාට බිලීව් කරන්න. කවුරුත් ඔයාව වැලියු නොකරන වෙලාවට ඔයාම ඔයාට වැලියු දෙන්න. එදාට ලෝකෙම ඔයාගේ වැලියු එක රෙකග්නයිස් කරනවා.